That's it, all the way to the boundary for four. What a victory for the Sri Lankans. අපේ YouTube channel එකෙන් කලින් වීඩියෝ එකක් ගෙනාවා ඊයේ තරඟය පරාජය වුණාට පස්සේ මේ තත්ත්වය පැහැදිලි කරන්න. ඉතින් ඊයේ තරඟයේදී මේ දැක්ක ලොකම මේ දුර්වලතා කිහිපයක් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ ක්‍රිකට් වීඩියෝ බලන්න මේ වීඩියෝ like එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක follow කරන්න කියලා මම මුලින්ම ආරාධනා කරනවා. මේ අපි එනම් වීඩියෝ එකට යමු. මේ ඊයේ ශ්‍රී ලංකා පිලේ මේ දක්නන්න ලැබුණු ලොකම අසාර්ථකත්වය විදිහට අපි දකින්නේ මේ ප්‍රතිකරණයේදී මැද පෙළ කඩාගෙන වැටීම. ඉතින් මැද පෙළ කියන්නේ සාමාන්‍ය අංක 4 5 6 අංක 4 මේ පිතිකරු චරිත අසලංක ක්‍රීඩා කරේ. යහු ලකුණු දෙකක් විතර රැස් කරේ. මේ ඉහලින් පාරක් ගන්න ගිහලා මේ කැච් එකක් දීලා තමයි ඉතින් ඔහු දෙවි. ඉතින් සාමාන්‍ය අංක 4 පිතිකරුවෙක් මේ කණ්ඩායමේ නැංගුරම් වගේ ක්‍රීඩා කරන්න ඕනේ කියලා තමයි නිකන් සාමාන්‍ය ජාත්‍යන්තර තරඟ දිහා බැලුවම පේන්නේ. වෙන කණ්ඩායම් වල එහෙම ක්‍රීඩා කරනවා. චරිත සලංග මේ එකපාරම උඩින් පාරක් ගන්න ගියා තමයි කැච් එකක් ගියේ. ඉතින් චරිත සලංග පහුගිය කාලෙම මේ ඔය වගේ පාරවල් වලින් දෙවියන් අපි දැක්කා. මේ එතකොට මේ අසලංක අසාර්ථකයි. ඊට පස්සේ ධනංජය සිල්වා. ඉතින් මේ ධනංජය සිල්වා ඔය කාලයකට පස්සේ තමයි T20 ගහන්නේ. මේ ටෙස්ට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් ඉන්නේ ධනංජය කියන්නේ. එතකොට යා මේ ටෙස්ට් වලත් එච්චර මේ මෑත කාලේ දක්ෂතා අතර පෙන්වන්නේ නැහැ. ඉතින් ඊයේ මේ පන්දු 12කින් ලකුණු 11ක් රැස් කළේ. එතකොට අසාර්ථකයි මේ T20 වල. ඔහු ගැලපෙන්නේ නැහැ කියලා මේ ඊයේ තරඟෙදිත් ඔප්පු කරලා තියෙනවා. ඊට පස්සේ ජනිත් ලියනගේ සාමාන්‍යයෙන් එක් දින තරඟවල දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක්. එනකොට ඔහු මේ T20 රටාවට මේ කොහොම සුදුසුයිද කියලා මේ ඊයේ තරඟයෙන් මේ ආයි ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඊයේ ඔහු ලකුණු එකක් පමණ රැස් කළේ. ඉතින් මේ ඊයේ තරඟයේදී මේ හැට්‍රික් එකකුත් ගියා ලංකාවේ පිතිකරණයේ. එතකොට ඒකත් ලොකු දුර්වලකමක් විදිහට දකිනවා. ඊට පස්සේ පන්දු යවන්නම් ගත්තාම දඟ පන්දු යවන්නන්ට ඊයේ සාර්ථක වෙන්න ගන්නවා. පෙහාරයට ලක් වුණා. විශේෂයෙන් මහිස් තීක්ෂණ මෑත කාලේ ඉතාමත් මේ දුර්වල ක්‍රීඩකයෙක් විදිහට තමයි මේ මහිස් තීක්ෂණ සලකන්න පුළුවන්. රෑන්කින් වල ඉහළින් හිටියත් මේ ඔහුගේ දක්ෂතාව වල ලොකු අඩුවක් පේන්න තියෙන මෑත කාලේ. ඉතින් ඔහු දිගින් දිගටම මේ කණ්ඩායමට නම් කරන්නේ ඇයි කියලා ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ ප්‍රශ්න කරනවා මේ වෙද්දී. ඔහු වෙනුවට මේ ආදේශක තරුණ ක්‍රීඩකයෙක්ට chance එක දෙන්නත් එක්කෝ වෙන්ඩසේ හරි ගස්සන්නේ නැත්තේ නැත්නම් වෙල්ලාලගේ chance එක දෙන්නත් ඇයි කියලා මේ ලොකු ප්‍රේක්ෂකයන් අතර මේ මහිස් තීක්ෂණට මේ විරෝධතාවයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ වනිදු හතරංගත් මේ සාර්ථක වුණේ පන්දු යීමෙන්. ඊට පස්සේ ශාන් මාලිංග විකට් දෙකක් ගත්තත් ඔහුත් මේ පෙහාරයට ලක් වුණා. ඉතින් අර ඩක්වත් ලුයිස් න්‍යායට අනුව තමයි මේ ශ්‍රී ලංකාවේ පරාජය වුණේ. ඉතින් තව තරඟ දෙකක් තියෙනවා මේ තරඟාවලියේ. එතකොට ලෝක කුසලාන්ට කලින් මේ ඒ තරඟ දෙක තමයි හම්බෙන්නේ අපිට T20. එතකොට අනිවාර්යෙන් ස්ථාවර වෙලා ඉන්න ඕනේ මේ තරඟාවලිය අතරතුර ලෝක කුසලාන්ට යන්න. නැත්තම් ඉතින් මේ ඔයාලට බලාපොරොත්තුවක් තියාගන්න බෑ ලෝක කුසලාන්ට. ඉතින් මේ ටික තමයි මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නිරන්තරවම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන විවේචන විතරයි තියෙන්නේ මේ කාලේ. එක්කෝ මේ ක්‍රිකට් බෝඩ් එක බලධාරී නැත්නම් ක්‍රීඩකයින් නායකත්වයේ දිගින් දිගටම මේ විවේචනයට ලක් වෙනවා. ඉතින් මේ අපි මේ YouTube නාලිකාවකින් හරි කරන්නේ මේ ප්‍රේක්ෂකයෙක් විදිහට අපිට කිසියම් හෝ බලපෑමක් කරන්න පුළුවන් නම් මතවාදයක් හරි හදන්න. ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. ඉතින් වීඩියෝ ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ ලයික් එකක් දාන්න. එහෙනම් මේ වගේ ක්‍රිකට් වීඩියෝ බලන්න අපේ YouTube channel subscribe කරලා එකතු වෙන්න. Facebook page එක follow කරන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුලින් ඉගෙනගෙන සල්ලි හොයන්න ඔයත් කැමතිද? එහෙනම් 077
820යි 533 4 අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න.